පුළුවන්ද බැරිද? මතක තියාගන්න මේ പ്രേත කොටසේ ඇයට ධර්ම දේශනාවක් කළ පින් දෙන්න බෑ. പ്രേත කොටසේ ඇයට නෙවෙයි කිසිම කෙනෙක්ට ධර්ම දානමය කුසලය අනුමෝදන් කරන්න පුළුවන්ද? බෑ. ඔබ මේ අවබෝධ කරගත ධර්මය ප්‍රාර්ථනාවකින් තව කෙනෙක්ට දෙන්න බෑ. දෙවියෝ සතුටු වෙනවා. දෙවියෝ අපේ ඥාතිවරු හරි වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දෙවියෝ සතුටු වෙනවා හොඳ දෙයක් කරා කියලා. නැතුව දෙවියන්වත් අපේ මේ පින් අරගෙන අනුමෝදන් වීමක් මෙතන නෑ. දෙවියෝ සතුටු වෙනවානේ. හරි. ඒතකොට අපිට දෙවියෝ සතුටු කරන්න පුළුවන්. හැබැයි പ്രേත කොටසේ මියගිය ඥාතීන් මම කියන්නේ പ്രേත කොටසේ නම් අපිට මේ ධර්ම දේශනාවක් ඒවෙන් සතුටු කරන්න බෑ. යාලා සතුටු කරන්න පුළුවන් මොනවෙන්ද? ආහාර පාන වස්ත්‍ර දන් දීමෙන්. දැන් අද පැන් දන් දෙනවනේ. පැන් දන් දීමෙන් පුළුවන්. ධර්ම අවබෝධය සඳහා අවස්ථාව ස්ථාන ඊටාම වැදගත්. පැහැදිලිද? දැන් මගදී බස් හෝල්ට් එකකදී ඔයත් හම්බුණා කියලා හිතන්න. මම මේ බණ ටිකම බස් හෝල්ට් එකේදී කිව්වනම් අහන් ඉන්න පුළුවන්ද? බෑනේ මොන මල කරදරයක්ද මේ බස් එකේ නිකන් බලන් ඉන්නලා මේ හඳුරු බණත් කියන්න පටන් ගත්තා. නේ. දැන් හිතන්න දැන් උනත් ඔබේ ඔළුවේ අරමුණ තියෙන ඉක්මනට ගෙදර යන්න ඕනේ, කණ්ඩ ඕනේ. ඕව නම් ඔළුවේ තියෙන්නේ මේ ටික අහන්න පුළුවන්ද? බෑ. ස්ථානයේ අවස්ථාව වැදගත් වෙනවා නේ. ඒ නිසා මිනිස්සුන්ට එහෙමයි මෙතනින් පල්ලෙහා සතර අපායක කෙනෙක්ට ධර්ම අවබෝධයට යන්න බෑ. පැහැදිලිද කියන එක? තේරුණාද? හරි. ඉතින් ඒ නිසා මේ මියගිය പ്രേත කොටසේ ඥාතියින්ට පින් දෙනවා නම් පින් දෙන්න පුළුවන් මොනවද දන් දීලාද? ආහාර, පාන, වස්ත්‍ර. තිරිසන් සතුන්ට කන්න දීලා නැද්ද? තියනවනේ. කවදාවත් ඥාතියින්ට පින් දීලා තියද? ඒ තිරිසන් සතුන්ට කන්න දීලා ගොඩක් වෙලාට අඩුයිනේ. එහෙනම් මත තියන්න සතෙක්ට කන්න බොන්න ටිකක් දුන්නොත් പ്രേත කොටසට පින් දෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පැහැදිලිනේ? හරි. තේරුණාද කියපු කාරණා ටික? මියගේ ඥාතියින්ට පින් දෙන කියන ගාතාව මොකද්ද? ඉදම් මේ ඥාතිනම් මොහොතු. ගාතාව කියන්න දෝන ඔටෝ කියවෙන්න දෝන. කියන්න ඕනේනේ. කියද්දි හිතෙන්න ඕනේ මොකද්ද? ඉදම් මේ ඥාතිනම් මොහොතු දෙවියන්ට පින් දෙන වෙනම ගාතාවක් තියෙනවා. ඒතකොට ඉදම් මේ ඥාතිනම් මොහොතු ගාතාවෙන් අපි පින් දෙන්නේ කාටද? പ്രേත කොටසේ ඥාතීන්ට. ඒතකොට යාලට පින් දෙදි හිතෙන්න ඕනේ මොකද්ද? ආහාර, පාන, වස්ත්‍ර දන් දුන්නා. ඒ ලැබපු පින දානේ අවසානයේ හිතනනේ. ඒ මම ලැබපු පින මියගිය ඥාතීන්ට ලැබේවා. හිතාගෙනයි ඉදම් මේ ඥාතීනම් මොහොතු ගාතාව කියන්න ඕනේ. පැහැදිලිද? ඔටෝ කියවෙන්න දෙන්න එපා. ඔය අපේ බහුතරයක් බෞද්ධයන්ගේ තියෙන ගැටලුවක් තමයි ගාථා කියනවනේ අර සෙල්ලම් බඩු තියෙන්නේ. වයින් කළා කරකෝල බිමින් තිව්වම වයින් එක ඉවරනකම් ඔටෝම ගිහිලා නවතිනවා. අපිත් එහෙමයිනේ. හාමුදුරුවෝ මුල අල්ලලා දෙන්න විතරයි ඕනේ. ඔය බණ කියද්දි එහෙම ඔටෝ සාදු කියවිලා නැන්ද? තියනවානේ. සාදු කියන එකේ තේරුම මොකද්ද? යහපත් නේ. හොඳයි මනවි වේවා යමක් අනුමත කරන්න. අපේ අයට බුදුහාඳුරු එහෙම කියලා ඇහෙන්න බෑනේ. ඇහිච්චම සාදු කියනවා. මේ දකුණු පළාතේ වැඩි යෝග. මම වාක්‍යයක් කියන්නම්. මේ වාක්‍ය ඉවර වෙනකන් අහන් ඉන්න සාදු කියන්නම එපා. පැහැදිලිද? ඔය අට්ටික පුළුවන් නම් පල්ලෙහාට දාලා බැඳන් හිටියක් කන ඔටෝ එනවා. මේ දකුණු පැත්තේ ඇගේ ඔක ටිකක් වැඩි. ඒ නිසා වඳින්න මේපා, සාදු කියන්න මේපා. මේක ඉවර වෙනකන් අහගෙන ඉන්න. නැත්නම් මන් දන්නවා කොච්චර කිව්වත් මේක අර බුදුහාඳුර කියන කැලල ඇහෙද්දි නිදිමරගාතෙන් හරි සාදු කියවෙයි. කියවෙන්න නම් දෙන්න එපා. මේක අහගෙන ඉන්න ඉවර වෙනකන්, මේවා ඉවර වෙනකන් අවබෝධයෙන් අහගෙන ඉන්න. හරිද? දේවදත්ත හාමුදුරුවෝ එක් අවස්ථාවක ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෞතුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළුවා. කිව්ව නෑනේ. හරි. හරි. දැන් හිතන්න ඔය වගේ ඔය වාක්‍ය ඇහෙනකොට අපිට ඔටෝම මොකෝ වෙන්නේ? සාදු කියනවද කියවෙනවද? කියවෙනවනේ. ඔතෙන්ට සාදු කියවුනොත් තේරුම මොකද්ද? දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගලක් පෙරලලා තියෙන ශ්‍රද්ධාවටත් එක සාදු කියනවානේ. තේරුම? අනේ හොඳයි කොච්චර එකද නේ? එහෙම තමයි වෙන්න ඕනේ. ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. ඒක නොදැනීමනේ. අද ඒ නිසා මතක තියාගන්න මේවයි අර්ථය අපි දැනගන්න ඕනේ. අර්ථය දැනගෙන මේ ගාථා කියන්න. අර්ථය දැනගෙන මේ වචන පාවිච්චි කරන්න. සාදු කියද්දී අර්ථාන්විතව කරන්නනේ. පාලි ගාථා මල් පූජා කරන ගාතාව කියද්දී අර්ථාන්විතව හිතන්න. තේරුම වචනෙන් වචනේ දන්නේ නැති වුණත් මේ මල් ටික පූජා වේවා. ඉදම් මේ ඥාති නම් හොතු ගාතාව සේරම ටික හරියට කියලා කරලා ඔටෝම ප්ලේ වුණොත් ඔටෝම කියවුණොත් ඉවර වෙද්දි ඥාතිින්ද පින් යනවද? නෑ. මොකද අපේ හිතේ එහෙම එකක් තිබ්බේ නෑ. ඒ නිසා ඒක හරි අවබෝධයෙන් කරන්න. ඉදම් මේ ඥාති නම් හොතු ගාතාව කියවෙන්න දෙන්න එපා. අවබෝධයෙන් කියන්න. පැහැදිලිනේ? දැන් තේරෙනවද පින්කමක් කරන විදිය? ඒතර පින්කමක් කරලා අවසානයේදී අපි ඔය අද බණ කියලා හෙට දානෙ දෙන්නේ ඒකයි. අද බණ කියලා පින්කම ඉගෙන ගන්නවා, ධර්මය අපි ඉගෙන ගන්නවා, තමන් වෙනුවෙන් ධර්මයේ රැස් කර ගන්නවා. පහුවදා දානෙදී අපි ඥාතීන්ට පින් දෙනවා. පැහැදිලිනේ? තේරුණාද කියපු කාරණා ටික?
එහෙනම් ඔන්න ඔය ඉගෙන ගත්ත ටිකෙන් මෙච්චර කාල තිබිච්ච අඩුපාඩු ටික හදාගන්න, නිවැරදි තැන් තියනනම් ඒව දියුණු කරගන්න. ඔය ඥාතින්න පින් දෙනක නම් මේ ඇත්තටම උවමනාවෙන් ඒක කරන්න හේතුව දැන් හිතන්න මේ මෙතන කවුරු හරි මගේ ඥාති කෙනෙක් කියලා. දැන් අද මම මිය යනවා. මිය ගිහිල්ලා මම ඉපදුනොත් පරදත්තූපජීවී പ്രേත කොටසේ මට පින් ගන්න පුළුවන් කෙනා දැන් හිතන්න මෙතන කවුරු හරි ඉන්නවා. එයාගෙන් තමයි මට පින් ගන්න පුළුවන්. ඒතර සංසාරේ මෙයා කවදා හරි මිනිස්සෙක් වෙලා මට පින් දෙනකම් මට බලන් ඉන්න වෙනවා. ඒතර කල්ප ගණන් සමහර විට මම මේ പ്രേත කොටස දුක් විඳිනවා. පින් දෙන්න එන අවස්ථාවේදී ළඟට ඇවිල්ලා බලනවා. බැරිම තැන තමයි බැරිම වුණොත් අපි ඒ කියන්නේ പ്രേත කොටසේ අය බය කරන්න ඇවිල්ලානේ. ඒ නිසා ඒ අය වෙනුවෙන් අපේ ඥාති කල්ප ගණන් දුක් විඳිනවා. ඒකට ඒ දුකෙන් මුදවන්නනේ අපි ඒ අය වෙනුවෙන් පින් දෙන්න ඕනේ. ඒ නිසා ඒක අවබෝධයෙන් හිතලා කරන්න. දැන් සමහරට ගෙදර තාත්තා පින් දෙද්දි අම්මට ගැලවෙන්න බෑ. අම්ම පින් දෙද්දි දරුවන්ට මාරු වෙලා යන්න එහෙම බෑ. හැමෝම පින් දෙනකොට ඒක හරියට කරන්න හේතුව මොකද මගේ ඥාති නෙවෙයි මගේ අම්මගේ තාත්තගේ ගිය භවයේ ඥාති වෙන්නේනේ. ඒතොර ඒ ළඟම ඥාති මගෙන් පින් ගන්න වෙනම පිරිසක් දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් වෙන වෙනමනේ. ඒ නිසා പ്രേත කොටස ඇයට ඒ පින හරියට දෙන්න දෙවියන්ටත් ඔබ යහපත් දේ කරන්න අමුතුවෙන් ආයි දෙවියන්ට පින් දෙන්න අවශ්‍ය නැහැ. දෙවියෝ කොහොමද සතුටු වෙනවා? එවැනි දෙවියන්ගේ ආශිර්වාද නිතර අපිට ලැබෙනවා. යහපත් දේවල් වලදී දෙවියන්ගේ ආශිර්වාදයත් නිරන්තරයෙන් අපිට ලැබෙනවා. දෙවියෝ සතුටු වෙනවා.